හරි ඉතින් අද අපි කාලා බලන්න යන්නේ දරට ටවුන් එකේ පිරිවැස්ස කඩේ තියෙන මෙන්න මේ පොඩ් බුරියානි එක. මේක ගාන කියන්නේ 2500යි. අපි බලමු. ඒක ෆොයිල් පේපර් එකකින් තමයි ඒක උතල දුන්නේ නේ. ෆොයිල් පේපර් නේද දැන් කියන්නේ. දැන් සර්ලා වැඩි ඉංග්‍රීසි ඉංග්‍රීසිවල වැඩි. මෙන්න මේ පෝෂන් එකක් තියෙන මෙතන. උකු චිකන් චිලි ලෙග් එකක් තියෙනවා ෆුල් ලෙග් එකක්. ඊට පස්සේ චිලි පේස්ට් තියෙනවා. එක් එකක් තියෙනවා. මම දැක්කනේ දෙකක් දාන්න. මේ මෙතන තියෙනවා අන්නාසි. කෙනෙක්ට දෙකක් දාලා දුන්නා අපිට එකයි දාලා තියෙන්නේ. මොන පිරිවැස කඩේ බලනවා නම් අසාධාරණ ලක් වුණා අපි. අසාධාරණ ලක්. වැඩි 1500ට ෂේප් වගේ නේ අපි කාලා බලමු කාලා අන්තිමට කියන්නම්. හරි. ආව පොඩක් කාලා බලන්න. මෙහෙම කන්න බෑ මේක අස් කරන්න. මේ චුට්ටක් කාලා බලන්න. නෑ මේක හැන්දි. රයිස් එක කාලා බලන්න කොහොමද කියලා. හොඳයි. පළවෙනිම දේ රස්නේ නෑ. කූල්ලා. සීතලයි. මට එමෙ ලොකු රයිස් එකේ විතරක් ලොකු විශේෂ රහක් දැනෙන්නේ නැහැ. චිකන් එක පොඩක් කාලා බලන්න. මට හිතෙන්නේ මේ ඔක්කොම දාගෙන කනකොට තමයි රහ ඇත්තේ. අපි එහෙම දාගෙන කමු යන්නේ. කාගේ දාලා. කේඩි ෆවුන්ඩේෂන් එක තියෙනවනේ. ෆවුන්ඩේෂන් එක මාස් කියන්නේ. ඒකෙන් පොඩ්ඩක් මොකද්ද? එකක් කෑම අනිත් එක කරලා දෙන්න. නෑ අම්මා කන්න දැන් හරි වැඩි. අගුල නෑ රස්නේ මදි නේද උඩ. රස්නේ මදි. අපි රස් කරලා. සාමාන්‍ය ඇවරේජ් එක ගන්න ෂේප්. අම්මෝ දැන් කාලි ඉවරයි හොඳේ. දැන් මේ ඒකේ පෝෂන් එක දෙන්නෙත් ඇති හොඳටම වගේ බඩ පිරෙන්නම ගෑවා. තුන් දෙනෙකුට සාමාන්‍ය නෑ තුන් දෙනෙක්ට බෑ දෙන්නෙක් අපි කාන සාමාන්‍ය දෙන්නෙක්ට බෑනේ. දෙන්නෙට කතායි තුන් දෙනෙක්ට නම් අමාරුයි. 1500ට අවුලක් නෑ. මේ වලුගම දරට වුන් එකේ තියෙන්නේ આવොත් ඉපැති ගිහලා කාලා බලන්න ඉතින් මේ ලුණු මිරිස් මේකේ තියෙන චිලි පේස්ට් එක. මේක ටිකක් සැර වැඩි. පොඩ්ඩක් සැරයි. අර ඔක්කොම මික්ස් කරලා කනකොට අර බුරියානි කියලා හොඳයිනේ. හැබැයි අසාධාරණ අපිට එක බිත්තරේ දුන්නා. ඔව් සමහරක් අය අපි දැක්ක දෙකක් දෙනවා. කඩේ අය දැක්කොත් එකඟ පාර අපිට පිටර දෙකක් දෙන්න.